දාලා දන්නේ නැහැ දැන් අපිට මේක Facebook එක WhatsApp එකට මේ ස්ක්‍රීන්ෂොට් ගන්න ඒවා ඔක්කොම එකපාර සෙන්ඩ් කරන්න බෑ. ඒ සෙන්ඩ් කළාම එක ෆයිල් එකක් විදිහට තමයි යන්නේ. ඒ කියන්නේ හරි දෙකක් විතරයි වැටෙන්නේ. මේ වගේ හැම එකක් ගානෙම ඉස්සර හරි දෙක වැටිලා සෙන්ඩ් වුණා එකක් ගානේ දැන් සෙන්ඩ් වෙන්නේ නැහැ. ඒකට දැන් අපි හොයාගත්ත ඔප්ෂන් එක තමයි ස්ක්‍රීන්ෂොට් තුන යවන්න. මම ඔයාලට කියලා දෙන්නේ හරි ලේසියෙන් ඒ තුන කොහොමද සිලෙක්ට් කරගන්නේ කියලා. දැන් අපි ඔක්කොම ස්ක්‍රීන්ෂොට් අරන් තියෙන්නේ. ෂෙයා කරන ඒවායි ලයික් කරන ඒවායි ඔක්කොම මම දැන් ස්ක්‍රීන්ෂොට් අරන් තියෙන්නේ. මම ඔය ස්ක්‍රීන්ෂොට් ගන්න අරගෙන සෙන්ඩ් කරන විදිය බලා ගන්න හොඳට. මේ කැමරා බටන් එක ගිහුවා. මෙතන සයිඩ් එකේ තියෙන කොටුව ටච් කළා. ඔන්න එනවා. මම ස්ක්‍රීන්ෂොට් එක මගේ මෙතන තියෙන තුන. පේලි තුනකට තියෙනවා. 3යි 6යි 9යි 12යි 15යි 18යි 21යි 24යි 27යි 30යි මෙහෙමනේ තියෙන්නේ. දැන් මෙහෙම කරනවා අපි පළවෙනි තුන ඩිලීට් කළා සෙන්ඩ් කළා ආයෙ ගියා දෙවෙනි තුන සෙන්ඩ් කළා ආයෙ ගියා තුන්වෙනි තුන ආයෙ 4 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි 6යි ඊළඟ පැහැදිලා. ඒක මතක තියාගන්න ඊළඟට අපි ගන්න ස්ක්‍රීන්ෂොට් එක මොනවද කියලා. හොඳද? ඔයාලට එනවා ඇති අතට ස්ක්‍රීන්ෂොට් එක යනවා. බලන්න මේ. ඒ අතර ටිට් ගාලා යනවත් ඇහෙනවා. ටිට් ඉවසන්න වෙනවා. මේක ලොකු හදිසිය කරන්න බෑ. මේ ඔක්කොම සෙන්ඩ් වෙලා තියෙන්නේ දැන්. එහෙම normally එකේ සෙන්ඩ් වෙනවා. දැන් මේක ඔයාලා ඊට පස්සේ ඒක ගත්තා කෝඩ් එක පේස්ට් කරා. දැන් ඔයාලා නිකන් හිතන්නකො මම ඔයාලා සේව් කරන විදිහට පෙන්නන්න. මම ඔයාලට පෙන්නන්න දැන් 1යි 2යි 3යි 4යි ගන්නකො. ඕම් 4 අරන් සෙන්ඩ් කරනවා. ඕම් පේනවද? හරි දෙකක් විතරයි. එතකොට මේ කියන්නේ සම්පූර්ණ ෆයිල් එකක් විදිහට 4න් එහා කීයක් සෙන්ඩ් කළත් යන්නේ ෆයිල් එකක් විදිහට. දැන් පේනවද පැහැදිලිව? අන්න ඒකයි අපි තුන යවන්න කියන්නේ.